දාන මාතෘකාව වස්තුවක පෙරළුම් වස්තුවක පෙරලීම. දාන්න. වස්තුවක පෙරලීම. සංගීතයක් වගේ. හරි. දැන් මට කියලා මොකද්ද වස්තුවක පෙරලීම කියලා කියන්නේ? පෙරලෙනවා කියලා කියන්නේ. දැන් ඔන්න මම මේක ගන්න. මේ මොකද්ද? මේ තමයි පෙරලීම කියලා කියන්නේ. ඒතර වස්තුවක් ළමයි පෙරලෙනකොට එයාගේ චලිත ආකාර කීයක් තියෙනවද? චලිත කීයක් තියෙනවද? චලිත දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? එයාගේ භ්‍රමණ චලිතය, අනිත් එක එයාගේ රේඛීය චලිතය. ඒතර මොකක් කරලාමයි රේඛීය චලිතේ මොකක් හරි වස්තුවක භ්‍රමණ චලිතේ දෙකේම සංප්‍රයුක්ත චලිතය. තමයි මොකක් කියලා කියන්නද අපි? පෙරළුම් චලිතය කියලා අපි කියන්නේ. මොකක් හරි වස්තුවක රේඛීය චලිතේ භ්‍රමණ චලිතේ දෙකේම සංප්‍රයුක්ත චලිතය. දෙකේම එකතුව. අපි ගන්නවා මොකද්ද? පෙරළුම් චලිතය කියලා. ලියන්න තරුවක් දාලා මෙහෙම. කිසියම් වස්තුවක භ්‍රමණ චලිතේත් රේඛීය චලිතේත් සංප්‍රයුක්ත චලිතය පෙරළුම් චලිතය ලෙස හඳුන්වයි. හරි. දැන් මුලින්ම අපි කතා කරමු මේ මෙහෙම. දැන් පෙරලීම කියන්නේ මොකද්ද? පෙරලීම කියන්නේ අපි කියන රේඛීය චලිතේ භ්‍රමණ චලිතේ දෙකේම එකතු. අපි රේඛීය චලිතේ තව නමක් කියන උත්තරණ චලිතය කියලා. මොකද්ද? උත්තරණ චලිතය. ඒ කියන්නේ රේඛීය චලිතේම තමයි. මම ගත්තොත් මේ වගේ වස්තුවක්. හරි. ඔහොම තියෙනවා. එයා ළමයි මේ දිශාව රේඛීය චලිතයක් තියෙනවා. මොකක්ද එයා රේඛීය ප්‍රවේගයෙන් ඔහොම කැරකෙන ගමන් තමයි ඉන්නේ. රේඛීය චලිතයක් එයාට තියෙනවා. ඒත් රේඛීය චලිතයක් තියෙනවා කියන්නේ මෙයාගේ මේ දිශාවට ප්‍රවේගයක් තියෙනවා. ඒතර මෙයාගේ ළමයි තියෙන සෑම අංශුවකම මේ වස්තුවේ තියෙන සෑම අංශුවකටම මොකද්ද? මෙන්න මේ තිරස් පැත්තට වේගයක් ඔහොම තියෙනවා. තේරුණාද? තිරස් පැත්තටම වේගයක් තියෙනවා. ඊට පස්සේ එයාට අපි එකතු කරනවා කවුද? එම වස්තුවේ භ්‍රමණ චලිතය. දැන් භ්‍රමණ චලිතය ගත්තොත් එහෙම භ්‍රමණ චලිතය එයා ළමයි මම හිතනවා මේ දිශාවට හරි මේ දිශාවට එයා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ඔහම කැරගෙන ගමන් තමයි ඉන්නේ. හරි. එතකොට මේ සෑම ලක්ෂයකම මොකද්ද? සෑම ලක්ෂයකම කෝණික වේගය ඔමේගා. හරි සෑම ලක්ෂයකම කෝණික ප්‍රවේගය ඔමේගා. ඊට අපි ගත්තොත් එහෙනම් ඒ භ්‍රමණය වන වස්තුවේ මම කියන සෑම ලක්ෂයකටම ඔමේගා කෝණික වේගයක් තියෙනවා කියලා. ඒ වගේම ඔමේගා කෝණික වේගයක් තියෙනවා කියලා කියන්නේ එයාට තව මොකක්ද තියෙනවද? මේ සෑම ලක්ෂයකටම ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවනේ. ධනන ස්පර්ශීය ප්‍රවේගය මොකද්ද කියලානේ? මොකද වස්තුවක් කොහොම භ්‍රමණය වෙනවා නම් හරිද? එයාගේ කිසියම් ලක්ෂයකටම ස්පර්ශකයක් ඇඳුවොත් අන්න ස්පර්ශකයේ දිශාවට මොකද්ද? එයාට රේඛීය ප්‍රවේගයක් තියෙනවා. අන්න එයා තමයි කවුරු වෙන්නේද? ස්පර්ශීය ප්‍රවේගය නැත්නම් අපි කියනවා රේඛීය ප්‍රවේගය වෙන්නේ භ්‍රමණ චලිතේ. ඒතර එයා සමානයි කවුද කෙලින්ම? r ඔමේගා. හරි? v සමානයි r ඔමේගා. ඒතර ඒ වගේ ළමයි මේ සෑම ලක්ෂයකටම
අපි ඔම ස්පර්ශක නිර්මාණය කරොත් එයාට v සමානයි r ඔමේගා ප්‍රවේගමය හැමතැනම තියෙනවා. මේ ලක්ෂය ගත්තත් එහෙමයි. මේ දිශාවට r ඔමේගා. ආයි මේ ලක්ෂය ගත්තත් ආයි මේ දිශාවට r ඔමේගා. ආයි මේ ලක්ෂය ගත්තත් මේ දිශාවට r ඔමේගා. තේරුණාද? මෙතන අරය r. ඔහොම. දැන් මේ දෙකේම එකතුවක්නේ කවුරු වෙන්නේද? පෙරළුම් චලිතය කියලා කියන්නේ. පෙරළුම් චලිතය ගත්තොත් එහෙම දෙකේම එකතුව පෙරළුම් චලිතය. එයා මේ වගේ. පෙරළුම් චලිතය. පෙරළුම් චලිතය. එතකොට අපි ගත්තා මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂයේදී අපි දන්නවා දැන් මේ දෙක එකතුවක් නෙදී. නේ? එතන මේ ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේග ගත්තොත් මේ දිශාවට රේඛීය වේගයක් තියෙනවා. ආයේ මේ දිශාවට r ඔමේගා කියලා තව ස්පර්ශ ප්‍රවේගයකුත් තියෙනවා. ඒතර ඒ දෙකම එකතුවක් තමයි මෙතන තියෙන්නේ. නේද? කවුද? v ධන r ඔමේගා. මෙතන මම r ඔමේගා කියලා ගන්නවා. v සමානයි කරන්දරයක් ඕනේ r ඔමේගා. ඒතර මේ v කියන්නේ රේඛීය වේගය. මේ r ඔමේගා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය. ඒ දෙකම එකතුවක් තමයි මෙයාට තියෙන්නේ. ආයේ මේ ලක්ෂය ගත්තොත් මේ දිශාවට රේඛීය වේගයක් තියෙනවා. මේ දිශාවට මොකද්ද? r ඔමේගා කියලා ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. ආයේ මේ ලක්ෂය ගත්තොත් මේ දිශාවට v එකක් තියෙනවා. ආයේ මේ දිශාවට r ඔමේගා කියලා ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. ආයේ මේ ලක්ෂය ගත්තා. මේ දිශාවට v එකක් තියෙනවා. ආයේ මේ දිශාවට r ඔමේගා කියලා ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. ඒතර ඒ දෙකේම ළමයි සංප්‍රයුක්ත ප්‍රවේගය. හරි? ඒ දෙකේම සංප්‍රයුක්ත ප්‍රවේගය තමයි කවුරු වෙන්නේද? මේ මාක් කරන්න. දැන් මෙතන ගත්තොත් සංප්‍රයුක්තය කොහොමත් මේ දිශාවට. මෙයාගේ සංප්‍රයුක්තය කොහෙද? මේ දිශාවට. නේ? ආයේ මෙයාගේ සංප්‍රයුක්තය මේ දිශාවට. VR. එතන මේ VR කෙනෙක් කෙනා සමානයි කවුද? නිකන් කියන්න බෑ. VR සමානයි. දැන් මේ දෙක ලම්බකයිනේ. එතන V වර්ග ධන R වර්ග ඔමේගා වර්ගය මොකද්ද? වර්ගමූලය. දන්නවනේ මොකක්ද ලම්බක දශය දෙක සංප්‍රයුක්තේ? එක්කෙනෙක්ගේ වර්ග ධන අනිත් කෙනාගේ වර්ගේ වර්ගමූලය. එතන මෙතනත් එහෙමයි. මෙතනත් VR කියන එක්කෙනා සමානයි V වර්ග ධන R වර්ග ඔමේගා වර්ගය මොකද්ද? වර්ගමූලය. තේරුණාද? හරි. ලියන්න මෙහෙම එනවා. ලියන්න. බලුව වස්තුවක පෙරළුම් චලිතය කියලා කියන්නේ දෙකේම එකතුවක් කියලා. හරි. මුලින්ම එන පළවෙනි මාතෘකාව පෙරළුම් චලිතයක යෙදෙන වස්තුවක ප්‍රවේග විචලනය හරි දාන්නක් ගන්න. ප්‍රවේග විචලනය මේක අපි A ලක්ෂය කියලා ගමු. මෙයා B ලක්ෂය, මෙයා C ලක්ෂය, මෙයා D ලක්ෂය. ආයි මෙතන A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය, D ලක්ෂය. ආයි මෙතන A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය, D ලක්ෂය. එතකොට දැන් ගත්තොත් එimhe A ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේගය ගත්තොත් මොකද? A ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේගය කියලා කියන්නේ v ධන r ඔමේගා ළමයි නේ. v ධන r ඔමේගා. ඒ වගේමයි B ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේගය, C ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේගය, D ලක්ෂයේ සංප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න. ඉක්මනට ඔය. ඒක තේරුණානේ කොහොමද සංප්‍රයුක්ත ප්‍රවේගය එන්නේ කියලා? තේරුම් නැත්නම් අහන්න.
බලන්න. දැන් B ලක්ෂය ගත්තොත් ළමයි මේ පැත්තට ප්‍රවේගයක් තියෙන ලම්බකව දෙක අතර r ඔමේගා ලම්බකයි. ඒ නිසා ලම්බක නම් ඒක සංප්‍රයුක්ත ප්‍රවේගය සමානයි කවුද? b වර්ග ධන r ඔමේගා වර්ගය මොකද්ද? වර්ගමූලය. I c ගත්තොත් එහෙම c වලදී ළමයි මෙයාගේ ප්‍රවේගය මේ දිශාවට මෙයාගේ ප්‍රවේගය මේ දිශාවට තියෙන්නේ. ඒක සංප්‍රයුක්ත මං ගත්තොත් ඉස්සරහා පැත්තට කියලා v ඍණ r ඔමේගා. v ඍණ r ඔමේගා. I d ලක්ෂ ගත්තොත් එහෙම මේ දිශාවට v ඉන්නවා මේ දිශාවට r ඔමේගා ඉන්නවා. ඒ දෙකේ සංප්‍රයුක්තයනේ. එතකොට v වර්ග ධන අර වගේම r ඔමේගා වර්ගයේ වර්ගමූලය. හරි? වර්ගමූලය. හරි. දිශාව ඉතින් මේක. දැන් දිශාව ඕනනම් මෙතන වට θ කියලා ගන්න පුළුවන්. ඒතකොට tan θ සමානයි කවුද? tan θ සමානයි සම්මුඛ පාදයේ වෙන්නේ r ඔමේගා බද්ධ පාදයේ වෙන්නේ v. θ සමානයි tan inverse r ඔමේගා බෙදීම v. එහෙම ගන්න පුළුවන්. දිශාව ඕනනම්. දිශාව මෙතනම හොයන්න ඕනේ නැහැ. දිශාව ඕනනම් එහෙම ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ ළමයි මේකත් එක්ක හැමෝම මේක ලිව්වා නේද? දැන් මේකත් එක්ක එන ඊළඟ වැදගත් කාරණේ තමයි මෙන්න මේක. අපි ළමයි සලකන්නේ ගොඩක් තැන්වල ලිස්සීමකින් තොරව පෙරලන ඒවා. මොකද්ද? ලිස්සීමකින් තොරව. ඒ කියන්නේ ලිස්සන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම ලිස්සි යන්නේ නැහැ. කියන්නේ මෙහෙම නිකන් ස්මූත් විරම පෙරලිලා යනවා. පෙලක්කම ලිස්සි ඔහම යනවනේ. ඒ කියන්නේ ඔහම ලිස්සි පෙරලෙනවා. අයිස් වල එහෙම පෙරලෙද්දී පොඩ්ඩ අමාරුයි ඒක. ලිස්සි පෙරලෙන්නේ. ඒක ලිස්සි පෙරලන්නේ නැතුව ලිස්සීමකින් තොරව පෙරලෙනවා. ලිස්සීමකින් තොරව. හොඳට අහගන්න ඒක. ලිස්සීමකින් ළමයි තොරව පෙරලෙනවා කියලා කියන්නේ තොරව පෙරලීම කියලා කියන්නේ ළමයි. දැන් මේ තියෙන පොළවනේ. දැන් මේක මේ පොළවේ ස්පර්ශලා තියෙන්නේ මම පොඩ්ඩක් චුට්ටක් ඈත් කරලා ඉන්නේ. මේ තියෙන පොළවනේ. ඒතර පොළවට සාපේක්ෂව මෙයාගේ මොකක්ද තියෙන්නේ බැරිද? ලිස්සීමකින් තොරව පෙරලනවා කියන්නේ. ඝර්ෂණයක්. නෑ. ලිස්සීමකින් තොරව පෙරලෙනවා. දැන් ලිස්සනම කියන්නේ මෙහෙමනේ. ලිස්සනම කියන්නේ මෙහෙම ලිස්සනවා. ඔය ලිස්සනවා. මේ තමයි ලිස්සි පෙරලෙන අවස්ථාව. තේරුණා? ඒක ලිස්සනම කියලා කියන්නේ මේ පල්ලෙහාම ලක්ෂෙදි මොකද වෙන්නේ ළමයි? පොළවට සාපේක්ෂව ප්‍රවේගයක් තියෙනවා. හරිද? පොළවට සාපේක්ෂව ප්‍රවේගයක් තියෙන නිසා තමයි අපි කියන්නේ ලිස්සීමකින් පෙරලෙනවා කියලා. දැන් ලිස්සන්න නම් අනිවාර්යෙන් මෙයාට සාපේක්ෂව මෙයාට ප්‍රවේගයක් තියෙන්න ඉපේ. එතකොට එහෙම එක්ක ඉස්සරහට ලිස්සනවා එක්ක පස්සට ලිස්සනවා. නේ? එතකොට ලිස්සීමකින් ළමයි තොරව පෙරලෙනවා කියලා කියන්නේ පොළවට සාපේක්ෂව c ලක්ෂයේ හරි පොළවට සාපේක්ෂව c ලක්ෂයේ ප්‍රවේගයක් නොපවතී. ප්‍රවේගයක් නැහැ. කියන්නේ පොළවට සාපේක්ෂව c ලක්ෂයේ ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ළමයි vc සමානයි කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. vc සමාන කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. ඒතර vc කියන්නේ කවුද? මේ අපි කලින් හොයාගත්තා. vc කියන්නේ v ඍණ r ඔමේගා. v ඍණ r ඔමේගා සමානයි බිඳුව. ඒතර v සමානයි කවුද? r ඔමේගා. ඒ කියන්නේ ළමයි ලිස්සීමකින් තොරව පෙරලනවා කියලා කියන්නේ ඔයාට දෙන්න හරි ඔයාට ඒ වස්තුවේ රේඛීය වේගයයි අර කෝණික වේගය නිසා හම්බෙන ස්පර්ශීය ප්‍රවේගයයි දෙක මොකද වෙන්නේ? සමානයි. හරිද? දෙක සමානයි. එතකොට මෙතනින් නෙමෙයි v සමානයි r ඔමේගා කියන එක ආවේ. v සමානයි r ඔමේගා කියන්නේ අර මුල ඉඳන්ම තිබ්බ එක. දැන් රේඛීය වේගයයි කෝණික වේගයයි සම්බන්ධ කරගන්න පුළුවන් තැන තමයි r ඔමේගා v සමානයි r ඔමේගා කියන්නේ. හරි? දැන් මෙතෙන්දී v සමානයි r ඔමේගා කියන්නේ වෙන එකක්. මොකද වෙන එක? මෙතන v කියන්නේ රේඛීය වේගය, වස්තුවේ රේඛීය වේගය. r ඔමේගා කියලා කියන්නේ එයා භ්‍රමණය වීම නිසා හම්බෙච්ච මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය. තේරුණා? ඒතර ඒ දෙක මොකද වෙන්නේ? ඒ දෙක සමාන වෙනවා. පැහැදිලිද? ඒතර ලිස්සීමකින් තොරව පෙරලනවා නම් එහෙමයි. ඒතර ළමයි ලිස්සීමකින් තොරව පෙරලෙනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න මොකද්ද? දැන් මෙතන ගත්තොත් v ධන r ඔමේගා කියන්නේ කාටද? vමනේ. එහෙනම් එතන va සමානයි කීයද? 2v. නේ? ඊට පස්සේ මෙතන vb කියන්නේ කවුද? බලාගන්න vb සමානයි මෙයත් v නම් මෙයත් v නේ. ඒතර v වර්ග ධන
v වර්ගයේ වර්ගමූලය ඒ කියන්නේ මූල 2යි v. නේ? ඊට පස්සේ ආයේ මෙතන vc කියන්නේ කවුද? vc කියන්නේ බිඳුවයිනේ. vd කියන්නේ ආයේ r වර්ග ඔමේගා වර්ග කියන මොකද? ආයේ මෙතන v වර්ග. එතකොට ආයේ මෙතන මූල 2යි v. තේරුණාද? හරි පැහැදිලිද? දන්න උඩක් කාලා. તો ලිස්සීමකින් තොරව පෙරලනවා අනිවාර්යෙන් ඔය විදිහට එන්න ඕනේ. එතකොට මට කියන්න දැන් ළමයි අතන තීර සමානයි කීයද? නිකන් කියන්න බෑ. දාරෝ මේකත් තීර සමානයිනේ. එතකොට තීර සමාන අංශක කීයද? 45යි. ඒ සමානයිනේ. නිසා තීර සමාන අංශක 45යි. හරි හරි ඊට පස්සේ එතකොට ලිස්සි පෙරලෙනවනම් හරි ලිස්සි පෙරලෙනවනම් v සමානයි දාරෝ මේකට නෑ හරිද එහෙනම් මෙහෙම කියන්නේ ඉස්සරහට ලිස්සි පෙරලෙනවා ඉස්සරහට ලිස්සි පෙරලෙනවා කවුද කියන්නේ වැඩි v ද r මේකද r මේක වැඩි ඒ නිසා ඉස්සරහට ලිස්සි පෙරලෙනවා v විශාලයි. ඒතර v විශාල වුණාම තමයි මොකද්ද? ඉස්සරහට ලිස්සි පෙරලෙනවා. පිටිපස්සට ලිස්සි පෙරලෙනවා. එහෙම වෙන්නේ නැහැ මම මේවා නිකන් අපි හිතුවොත් කවුද ආරෝමෙක් කියන එක්කෙනා වැඩි කෙනා හයියෙන් කැරකෙනවා. එයා හයියෙන් කැරකෙනවා හැබැයි ඉස්සරහට යනවා පොඩ්ඩක් අඩුයි. ඒකයි. තේරුණාද? හරි. ඊළඟට අපිට ළමයි මෙතන ප්‍රවේග හොයන්න තව ක්‍රමයක් තියෙනවා මම මේක වැඩිය මේ කියන්නේ නැහැ මොකද ඔයාලා මේ ක්‍රමෙන් තමයි ගණන් සාමාන්‍යයෙන් හදන්න ඕනේ හරිද සාමාන්‍යයෙන් ගණන් හදන්නේ මේ විදිහට හැබැයි මෙහිමත් පුළුවන් මෙන්න මෙහෙම දැන් දෙක අවස්ථාව කියලා ගමුකෝ. මේ ලක්ෂයේ තියෙනවා. එතන මෙයාට ළමයි ඔමේගා කෝණික වේගයක් තියෙනවා සහ මෙතන කේන්ද්‍රය ගත්තොත් මෙයා v ප්‍රවේගයෙන් තමයි යන්නේ. එයා ලිස්සීමකින් තොරව යන්නේ හොඳේ. ලිස්සීමකින් තොරව යන්නේ. તો ලිස්සීමකින් තොරව යනකොට ළමයි මෙතන ප්‍රවේගයත් නිකන් බිඳුවක් වගේනේ. මෙතන O හරිද? දැන් මෙහෙමයි. පෙරලි යනකොට ළමයි කැරකෙන්නේ O කේන්ද්‍රය වටා තමයි. ඒක හරි. ඒකේ වෙනසක් නැහැ. කැරකෙන්නේ O කේන්ද්‍රය වටා පෙරලෙමින් තමයි යන්නේ. හැබැයි
එහෙම ගියාට මේ කේන්ද්‍රයට ළමයි මොකද්ද? රේඛීය වේගයක් කොහොමද තියෙනවද? කලින් ඇඳ දෙකේ චුට්ටක් වුණා මාක් කරගන්න කේන්ද්‍රය මොකද්ද? කේන්ද්‍රයට රේඛීය වේගයක් තියෙනවා කියලා ඕනනම් නැත්තම් අවශ්‍ය නැහැ. හරි. කේන්ද්‍රේ. මෙතන කේන්ද්‍රේ කලින් ඇඳ සම්ප්‍රයුක්ත වේග අපි ඇඳ එකේ තුන්වෙනි එකේ. අන්න ඒකේ මේ කේන්ද්‍රයට උනම v කියලා මම දාගන්න මම දැම්මේ නැහැ මම හිතන්නේ ඒක. කේන්ද්‍රයට v කියලා දාගන්න මේ පැත්තට. හරි. එතකොට මෙතන ගත්තොත් මේ ලක්ෂය ගත්තොත් ළමයි ඒ ලක්ෂයේ ප්‍රවේගය මොකද්ද? v ධන r ඔමේගානේ. ඒ කියන්නේ 2v. ආයි මේ ලක්ෂය ගත්තොත් ඒ ලක්ෂය ළමයි මේ දිශාවට v ඉන්නවා මේ දිශාවටත් v ඉන්නවා. එතකොට මෙහෙමනේ ඉන්නේ. එතකොට අපිට ඕන නම් ළමයි මෙන්න මේ c ලක්ෂයේ ඉඳලා හරිද? c ලක්ෂයේ ඉඳලා ඕන නම් මෙම රේඛා නිර්මාණය කරලා අපිට මේ වේග හොයාගන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙහෙම. අපි දැන් දන්නවා කේන්ද්‍රයේ වේගය v කියලා අපි දන්නවනේ. හරිද? හිතනවා මෙයක් දන්නේ. ඒතර මේ දුර වෙන්නේ කවුද? මේ දුර වෙන්නේ කැපිටල් R. මේ දුරත් කැපිටල් R. ඒතර C ඉඳන් කෙලින්ම A ට දුර වෙන්නේ 2R. මෙතෙන්ට B මේ ලක්ෂයේ C මේ ලක්ෂය D. එතකොට හැම වෙලේම ළමයි අපිට උන C කේන්ද්‍රය වගේ සලකලා C ඉඳලා මේ A ලක්ෂයේ B ලක්ෂයේ C මේ D ලක්ෂයේ O ලක්ෂයෙන් ප්‍රවේග හොයන්න පුළුවන්. දැන් O ලක්ෂයේ ප්‍රවේග අපි දන්නවනේ. හැම වෙලේම අත්‍යවශ්‍ය ප්‍රවේගය ඇති වෙන්නේ C වල ඉඳන් අදින රේඛාවට කොහමද? ලම්බකව කියලා. එතන අපි ගත්තොත් එහෙනම් මෙතන මම VA කියලා දාන්න. මම ගන්න මෙහෙම. දැන් C ඉඳන් ළමයි මෙයාට අපි ගත්තොත් හරි C කේන්ද්‍රය කොටගෙන C කේන්ද්‍රය කොටගෙන අපි ගත්තොත් එහෙම V වතාවක් R. හරිද? V වතාවක් R කියන එක්කෙනා සමානයි මම ගන්නවා මෙතනලු. දැන් මෙහෙම ළමයි. C කේන්ද්‍රය කියලා ගත්තොත් මේ හැම එකක්ම කැරකෙන නිකන් C ලක්ෂයේ වටා වගේනේ. නේ? එතකොට මේ හැම ලක්ෂයකම කෝණික වේගය මොකද වෙන්නේ? සමානයි. තේරුණාද? හරිද? මම මේ තව ක්‍රමයක් මම මේ කියන්නේ. අරක තමයි හරි ක්‍රමය. මේකත් හරි ක්‍රමයක් තමයි. මේක හැබැයි ලේසි ඊට වඩා ඊට මේක මේ වැඩි පාවිච්චි කරන්න යන්නේ නැහැ අපි. මම නිකන් කිව්ව ඔයගලන්ට පාවිච්චි කරන ඕනොත් පොඩ්ඩක් දාගන්න කියලා. ඒතර මම ගත්තා මේ C ලක්ෂයේ වටා මෙයා භ්‍රමණය වෙනවා කියලා. ඒතර C ලක්ෂය වල ළමයි හැම ලක්ෂයකම කෝණික වේගය සමානයි. ඔමේගා එක. එහෙම ගත්තොත් හරිද? සෝරි. මෙතන මේ කෝණික වේගය සමානයිනේ. ඒතර කෝණීය වේගය සමාන නිසා මේ ලක්ෂය අපි ගත්තොත් ඔමේගා කියලා මම ගන්නවා. ඒතර v කියන එක්කෙනා සමානයි r වතාවක් ඔමේගා. නේද? ඔමේගා මම ගත්තොත් v බෙදීම r කියන එක්කෙනා සමානයි ඔමේගා. ආයේ a ලක්ෂයටත් මම දැම්මු. a ට දැම්මොත් c ලක්ෂය වටා රේඛීය වේගය වෙන්නේ ve r වෙන්නේ 2r වතාවක් ඔමේගා. එතන ඔමේගා කියන එක්කෙනා සමානයි කවුද? ඔමේගා සමානයි v a බෙදීම 2r. ඕවනේ. I C ටත් මම දැම්මොත්. සෝරි ඉතින් B ට. B ට දැම්මොත් ළමයි. ඒතර මේ දුර වෙන්නේ කොහොමද? මේ දුරත් වෙන්නේ R නේ. මේ දුරත් R මේ දුරත් R එහෙනම් මේ දුර කොච්චරද? මූල 2යි R. ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. මූල 2යි R. එතකොට එතනත් ළමයි ප්‍රවේගී ක්‍රියාත්මක වෙන්නේ C වල ඉඳන් අඳින රේඛාවට ලම්බක වුණු VB. ආයි මෙතන ගත්තා D ලක්ෂය ගත්තත් හරි C වල ඉඳන් අඳින රේඛාවට ලම්බකව තමයි VD එක ක්‍රියාත්මක වෙන්නේ නෝ. ඒතර VB ගත්තොත් VB කියලා කියන්නේ එයා සමානයි මූල 2යි R වතාවක් ඔමේගා. ඒතර ඔමේගා සමානයි VB බෙදී මූල 2යි. ආයෙ මම ගත්තොත් D ලක්ෂයේ වටා දැන් D ලක්ෂයට D ලක්ෂයේ ප්‍රවේගය. ඒතර VD කියන එක්කෙනා සමානයි එතන වෙන්නේ කවුද? එතන වෙන්නේ මූල 2යිනේ. මූල 2යි R වතාවක් ඔමේගා සෝරි. ඒතර ඔමේගා කියන එක්කෙනා සමානයි VD බෙදීම මූල 2යි R. පැහැදිලිද? හරි. දැන් හැමෝගෙම ඔමේගා සමානයි නේද? ඒතර ඔමේගා ළමයි සමාන නිසා මොකද වෙන්නේ? V බෙදීම R කියන එක්කෙනා සමානයි VA බෙදීම 2R R ට R කැපිලා. ඒතර VA කියන එක්කෙනා සමානයි කීයද? 2V. කලින් වගේ ආවනේ. කලින් උත්තරේම ආවනේ. පස්සේ ආයෙ ගත්තොත් එහෙනම් VB කියන එක්කෙනා මම එකපාරම ලියන්න. මේ දෙන්න සමාන කරොත් R ට R කැපිලා යනවා. කෙලීම කවුද? මූල 2 මේ පැත්තට ආවට පස්සේ මූල 2යි V.
VC ගත් sorry VC නම් බිඳුවනේ VD ගත්තොත් VD ගත්තොත් ඒත් මූල 2යි. තේරුණාද? ගන්න කෙටි විදියක්. හරිද? කෙටි විදියක්. අර වගේ R ඔමේගා දාන්න නටන්න අවශ්‍ය නැහැ. හැබැයි මං කියන්නේ වා ඒ ක්‍රමයට යන්න මේ ක්‍රමයට යන්න එපා. මේක මේ නිකන් කියලා දුන්නේ. නිකන් අර කෙටි විදිහක් විදිහට. මොනවා ලියා ගන්න. දෙවෙනි අවස්ථාව කියලා ලියා ගන්න. මෙහෙම ගන්නත් පුළුවන්. මම දැන් ඇයි දැනද මම මේක එපා කිව්වේ? එපා කිව්වේ හේතුව ළමයි ඔයාලා මේක පුරුද්දට යනවා. ඔයාලා හිතනවා හැම වෙලෙම C ලක්ෂ්‍ය වටා කැරකෙනවා කියලා අරගෙන මේක හදන්න යනවා. හරිද? එහෙම ගියොත් එහෙම අර මූලිකම સિદ્ધාන්ත වලට අමතක වෙනවා. ඇයි මෙයා කැරකෙන්නේ O ලක්ෂ්‍ය වටා කියලා. ඒකයි. ඒ නිසා මේක නිකන් ලියා ගන්න හැම වෙලෙම වැදගත් වෙන්නේ මොකද්ද? මුල් අවස්ථාව. කියන්නේ මෙයාගේ කේන්ද්‍රය වටා තමයි මෙයාගේ කෝණික චලිතය යන්නේ කියන එක ඔයා හිතා ගන්න. ඔය කතා කරේ පෙරළුම් කියන්නේ සංප්‍රයුක්ත චලිතයේම කේන්ද්‍රය වගේ ඒකට හැසිරෙන්නේ කවුද? C. සංප්‍රයුක්ත චලිතෙම. තේරුණානේ කිව්වේ? සංප්‍රයුක්ත චලිතයේම කේන්ද්‍රය වගේ හැසිරෙන්නේ කවුද? C. පෙරළුම් චලිතේ sorry මේ භ්‍රමණ චලිතයේ කේන්ද්‍රය කවුද? O. හරි? ඒ වෙනස තේරුම් ගන්න. සංප්‍රයුක්ත පෙරළුම් චලිතයේම කේන්ද්‍රය කියලා අපි ගන්නෙ C ලක්ෂ්‍ය. සෝදාවට ශක්තිය කැලල තියෙනවා. එතනින් පස්සේ හරි. හරි. ඒකෙන්ද දාලා ඊට පස්සේ අපි ශක්තියට යමු. ඒකේ. මොන කර හරි ඊට පස්සේ දාන්න මාතෘකාව sorry මාතෘකාව නෙමෙයි පොඩි වාක්‍යයක් නැත්නම් ඔයගොල්ලෝ මේක පටල ගන්න ලියන්න මෙහි C ලක්ෂය යනු ලියන්න මෙහි C ලක්ෂය යනු
මුළු පෙරළුම් චලිතයේම කේන්ද්‍රය වේ. මේ සීලක්ෂය anu මුළු පෙරළුම් චලිතයේම කේන්ද්‍රය වේ. මේ සීලක්ෂය anu මුළු පෙරළුම් චලිතයේම කේන්ද්‍රය වේ. සීලක්ෂය කියන්නේ මොකද්ද? මුළු පෙරළුම් චලිතයේම කේන්ද්‍රය. හරි. ඊට පස්සේ දාන මාතෘකාව පෙරළුම් චලිතයේ දෙන වස්තුවක මුළු චාලක ශක්තිය. පෙරළුම් චලිතයේ දෙන වස්තුවක මුළු චාලක ශක්තිය. පෙරළුම් චලිතයේ දෙන වස්තුවක මුළු චාලක ශක්තිය. හරි. අපි ගත්තොත් මෙහෙම. අපි ගත්තොත් පෙරළුම් චලිතය කියන්නේ මොකද්ද? පෙරළුම් චලිතය කියලා කියන්නේ උත්තරණ චලිතේ, කියන්නේ රේඛීය චලිතේ, භ්‍රමණ චලිතේ දෙකේම එකතුවක්නේ. ඒ නිසා නම් මෙයා පෙරළෙද්දී ළමයි මෙයාට මේ දිශාවට රේඛීය වේගයකුත් තියෙනවා. මෙයාට මේ දිශාවට කෝණික වේගයකුත් තියෙනවා. මෙයාට ස්කන්ධයක් තියෙනවා. මෙයාට අරයක් තියෙනවා. හරි. මෙයාට අවස්ථි පූර්ණයක් තියෙනවායි කියලා. එහෙම ගත්තොත් මුළු චාලක ශක්තිය මට කියන්නේ මුළු චාලක ශක්තිය සමානයි කාටද? දැන් පෙරළුම් චලිතේනේ. ඒතර පෙරළෙද්දී මුළු චාලක ශක්තිය කියන්නේ එයාගේ භ්‍රමණ චාලක ශක්තියයි එයාගේ රේඛීය චාලක ශක්තියයි දෙකේම මොකද්ද? එකතු. ඒ දෙකේම එකතුවක්නේ. නේ? ඒතර මුළු චාලක ශක්තිය කියලා කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය දාන මොකද්ද? රේඛීය. එතකොට උත්තරණ කියලා කියනවා මේකට. ඒකට හරි වචනේ උත්තරණ. උත්තරණ චාලක ශක්තිය. ඒතර මුළු චාලක ශක්තිය අපි ගත්තොත් ළමයි E total එක කියලා. භ්‍රමණ චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි I ඔමේගා වර්ග. ධන උත්තරණ චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි MB වර්ග. හරි භාගයේ MB වර්ග. දාගන්ටක් ගලවක වේගي. මුළු චාලක ශක්තිය කියන්නේ භ්‍රමණ එක්කෙනාගේ රේඛීය එක්කෙනාගේ දෙකේම එකතුව. ඍණ නෙමෙයි ළමයෝ ධන. ඒකේ අස්සෙන් දැක්ක නෙමෙයි මෙතනින් බැලුවත් ධනනේ තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ හැම වෙලේම බෝඩ් එකේ බලා ලිවීම ලියන්න එපා. හිතලා ලියන්න කියලා කියන්නේ ඒකයි හැම වෙලේම. හරි. දැන් පෙරළුම් චලිතක මුළු චාලක ශක්තිය කියන්නේ භ්‍රමණ එක්කෙනාගේ උත්තරණ එක්කෙනාගේ දෙකේම එකතුවක්. අපි දැන් වස්තු කීපයක හොයමුද මුළු චාලක ශක්තියක් ගාලා වේගෙන් ඈ. පළවෙනි එක. ලියන්න පොඩි නිකන් ප්‍රශ්නයක් වගේ ලියන්න පහත වස්තුන් වල මුළු චාලක ශක්තිය සොයමු. 1 අරය R හා ස්කන්ධය M
m වන තැටියක සහ තැටියක සහ ඝන සිලින්ඩරයක E total එක මට ඕනේ. ඒතර මේගොල්ලෝ ළමයි දැන් ඝන සිලින්ඩරයක් වුණත් හරිද? තැටියක් වුණත් ඒ දෙකේම අවස්ථි ගුණ මොකද වෙන්නේ? දෙන්නම සමානයිනේ. ඒතර පෙරලෙමින් මේගොල්ලෝ යන්නේ මේගොල්ලන් කෝණික වේගය වෙන්නේ ඔමේගා අවස්ථි ගුණය වෙන්නේ I මෙයාගේ ස්කන්ධය m අරය වෙන්නේ r මේකෙත් එහෙමයි අරය වෙන්නේ r ස්කන්ධය m මේක රේඛීය වේගයේ මොකක් හරි අපි v කියලා ගමු. හරිද? හරි. එහෙම යන්නේ. ඒතර මේකේ I E total එක මට හොයලා දෙන්න. හරිද? E total එක සමානයි. හොයමු. ඒතර E total එක සමානයි කවුද ළමයි? E total එක සමානයි රේඛීය චාලක කියන්නේ උත්තරණ චාලක ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය දෙකේම මොකද්ද? එකතුවනේ. හොයයි යන්න ඔයාලා. ඒතර භාගයයි mv වර්ග ධන භාගයයි කවුද? I ඔමේගා වර්ග. අපි දැන් එකක් කරගන්න ඕනේ මේ ටික ඔක්කොම. ඒතර E total එක සමානයි භාගයයි m v වර්ග ධන භාගයයි ළමයි මට කියන තැටියකයි වලල්ලකයි අවස්ථි ගූර්ණය වෙන්නේ කවුද කීයද? අවස්ථි ගූර්ණය කීය? තැටියක හෝ වලල්ලක? mr වර්ග. එන 3න් 2යි mr වර්ග. තව කියන්න බෑ. තව මොනවද තියෙන්නේ උත්තර? 12න් 1යි ml වර්ග. කියන්නේ තැටියක මොකද්ද? භාගය mr වර්ග. හතක නැහැ. තැටියක හෝ ඝන සිලින්ඩරයක භාගයයි mr වර්ග. ඊට පස්සේ v සමානයි r ඔමේගානේ. එන ඔමේගා කියලා කියන්නේ v බෙදීම r. ඒකේ වර්ග. දැන් සුළු කරන්න. අන්න එහෙම මට අනිත් ඒ වගේත් හොයලා ඕනේ. සංක 2 අරය r ස්කන්ධය m හරිද? m වන වලල්ලක් වලල්ලක වලල්ලක සහ කුහර සිලින්ඩරයක දරේක E total එක අඳින්න අවශ්‍ය නැහැ හොයන්න. තුන ඝන ගෝලයක E total එක දැන් ස්කන්ධයෙන් අරය r ඒව හැමමයි රේඛීය වේගය v කෝණික වේගය මේක ඒව හැමමයි අවස්ථි ගුණය මතක තියාගන්න ඝන ගෝලයක කීයද ඊට පස්සේ ආයේ 4 කුහර ගෝලයක E total එක වේගින්ද අර r සහ ස්කන්ධයේ m වන වලල්ලක සහ කුහර සිලින්ඩරයක දෙකයි කියන්නේ. විනාඩියක් දෙන්න ටක් ගාලා හොයන්න.
හරි. මට කියන්නේ මේකේ උත්තරේ ළමයි කීයද ආවේ? එකට. තැටි එක සහ සිලින්ඩර් එක කීයද ආවේ ඊයක? කීයද? පළවෙනි එකට E total එකට උත්තරේ කීයද ආවේ? මට කියන 4න් 3ක් ආපු කට්ටිය දුස්ස. 4න් 3යි mv වර්ග. ආවා. සුළු කරන්න. 4න් 3යි mv වර්ග තමයි පළවෙනි එකට එන්නේ. දැන් නෝල්ලා මහත්තයාට මතකද ඝන ගෝලයේ හැම අවස්ථිකුවේ මොකද්ද කියලා? I සමානයි ඝන ගෝලෙක කීයද? භාගය mr වර්ග. කීයද? ඝන එක 5න් 2යි mr වර්ග. කුහර එක නම් 3න් 2යි mr වර්ග. එදා ඝන කියන්නේ ඔවා කියලාදී කියලා දුන්නා. අනේ දුර කියන්නේ වැඩි දුරකින් වැඩි ස්කන්ධයක් සෙට් වෙනකොට ඒ අවස්ථිකූර්ණය වැඩි. ඒක නිසා 3න් 2ද 5න් 2 කියලා මතක තියාගන්න කියලා. ඒ වර ඒ වෙලාවට ඒ කණින් යනවා මේ කණින් එනවා. අර ප්‍රොසෙස් වෙන්නේ නැහැ ඔළුවේ. ප්‍රොසෙසින් මොකක් හරි අවුලක් තියෙන ඔළුවේ. නෑ මේ පාර වෙසක් පොයට දන්සල් 8581ක් තියෙනවා. ලියාපදිංචි කරපු ලියාපදිංචි නොකරපු අත ගොඩක් තියෙනවානේ. කියන්නේ ඔය පොඩි පොඩි අයිස්ක්‍රීම් දන්සල් ඒවා ලියාපදිංචි කරන්නේ නෑනේ. කඩලා දන්සලක් දෙනවා, බෙලිබන් දන්සලක් දෙනවා. ඒවා ලියාපදිංචි කරන්නේ නෑ. ඒ නිසා හෙට දවසේ හෙට මුත් ක්ලාස් නැද්ද ඔයාලට? හෙට ක්ලාස් නෑනේ සාමාන්‍යයෙන්. හෙට නෑ තියෙන. නෑනේ. අරගන්න ඔබ ෆුට් සයිකලයක්. ඊතර ෆුට් සයිකලයක් තියෙනවනේ. අරන් යන්න ෆුට් සයිකලේ. ෆුට් සයිකලේ ගත්තා ගියා. අපි නම් ඉස්සර එහෙමයි. අපි නම් ඉස්සර යාළුවොත් එක්ක ෆුට් සයිකල් දෙක තුනක් හොයාගෙන අපිට ඉතින් අර ප්‍රාම් ගාලා යන මොටර් සයිකල් නෑ. මේක නිසා ෆුට් සයිකලේ තමයි යන්නේ. ඒතර ඒ දන්සලෙන් කාලා අර දන්සලට යද්දි අර ඒවා ෂේ වෙලා. ඒතරයි ජීර්ණ වෙලා ඔක්කොම වෙලා ශක්තිය පෑවෙලා ඒතර අතෙන්ට යද්දි ආයෙ ඉඩ ඉතුරු වෙනවා. ඔයාලා එහෙම යන්නේ නැද්ද? යන්නේ? posh people. යන්න. ඒවට යන්න. ඉස්සර අපි නම් යන්නේ අර වෙනම බෝතල් එහෙම බෑග් වල දාගෙන යන්නේ. බෝතල් ඊට පස්සේ අර මේවා මොනවද? සිලි බෑග්. සිලි බෑග් නම් 20ක් 30ක් අනිවාර්යෙන් දා ගන්නවා වෙනම බෑග් එකකට. ඒක කඩලා දෙනවා, මඤ්ඤොක්ක දෙනවා. ඒ වර දා ගන්න බෑනේ ලොකු බෑග් වලට. ඉතින් ටක් ගාලා සිලි බෑග් එක දාගත්තා, ඊට දාගත්තා. ඉස්සලා පින්න යාළුවෝ 5-6 දෙනෙක් ඉන්න අපි 5-6 දෙනා යනවා කියන්නේ අම්මලා තාත්තලා එක්කයි යන්නේ නැහැ. අම්මලා ගෙදර මාපි මල්ලිලා කට්ටියත් එක්ක යනවා. ගිහිල්ලා රවුමක් දාලා සාමාන්‍යයෙන් ලොකු ගෑම් ප්‍රමාණයක් අරන් එනවා. කඩල මුල් 3-4ක්, රොටි, පාන්, බත් නම් බත් කන්නේ නැහැ කියන්නේ. ගොඩක් වෙලාවට දන්සලෙන් කන්නේ නැහැ. කියන්නේ පෙලක් දන්සල් දෙනවනේ අර මේවා දෙන්නේ නැතුව ලං ෂීට් එහෙම දෙන්නේ නැතුව ඒ වගේ කනවා. ඒ වගේ කන්න බෑ නැත්නම් අරක ඌ දාන් ඉන්න බෑනේ. මේ ඒ වගේ තැන්වල කාලා අනිත් ඒවා ඔක්කොම ස්ටොක් කරගෙන එනවා ගෙදරට. ගෙදර ඇවිල්ලා ගෙදර හැමෝටම දීලා අල්ලපු ගෙදර කට්ටියට දීලා හැමෝටම තමයි ගන්න. එහෙම යන්න. දැන් ලේසි දන්සල් හොයාගන්න. අර Facebook එකේ වෙනම group වල දානවා. දැන් හෝමගම ඉන්නවනම් හෝමගම වෙනම group එකක් තියෙනවානේ Facebook. ආයේ Facebook group එකේ දානවා හෝමගම දන්සල් මොනවද කියලා. එතකොට මේකෙන් හොයලා ගානට ලොකේෂන් එකට යන්න පුළුවන්. ඒ රස්තිය දුවීමක් නැහැ. සෑ යන්න ඒවට. ඔය කාලේ ගියොත් තමයි ළමයි ආය යන්න හම්බෙන්නේ නැහැ නේද? يعني විභාගයේ තියෙන බව ඇත්ත. දන්සලක් වෙන්ද කියලා එහෙම විභාගයට මුත් බලපෑමක් වෙන්නේ නැහැ ලොකුවට. හරි. දෙවෙනි එකේ උත්තරේ කීයද? ටග්ගල කිය. MV වර්ග 3 ඈ 10න් 7යි 10න් 7යි MV වර්ග කුහර ගෝලේ 6න් 5යි MV වර්ග හැමෝටම ආවද
මොකක්? හරි දෙකේම එකයි. ඒ කියන්නේ ඝන තැටියක වුණත් කුවර සිලින්ඩරයක වුණත් මුළු චාලක ශක්තිය දෙකම සමානයි. වෙනසක් නැහැ. එකක හෙව්වනම් ඇති දෙකේම හොයන්න දෙයක් නැහැ. දෙකම එකයි. ඒ අවස්ථි ගුණ ස්කන්ධ ඔක්කොම සමානයි. කොහොයන් හොය. හරි. ඇයි? හරි භාගෙ නෙමේකත් නේ. ඒතර භාගෙ එකයි. ඒතර මෙයා ගත්තොත් E total එක සමානයි 4න් 3යි mv වර්ග. මෙයා ගත්තොත් E total එක සමානයි mv වර්ග. ගෙදරින් අනිවාර්යෙන් හදන්න හොඳ උත්තරයක් නැත්නම් අනිවාර්යෙන් හදන්න ඕනේ. ඝන ගෝලයේ ළමයි ගත්තොත් E total එක 10න් 7යි mv වර්ග. කුහර ගෝලයේ චාලක ශක්තිය ගත්තොත් කීයද? 6න් 5යි mv වර්ග. මේ වගේ දාලා හදන්න තනියම. මේ දෙකම එකයි හොඳේ කියන්නේ. තැටියකට දැම්මත් මේකට දැම්මත් දෙකටම එන්නේ එකම උත්තරේ. ඒකයි. හරි දැන් එන පිටු අංක 13ට 13 30 වෙනි ගානයි 31 වෙනි ගානයි. 30 වෙනි ගානයි 31 වෙනි ගානයි ටක් ගාලා හදන්න. ඔය 31 වෙනි ගාන ළමයි ඒ වගේ ගානක් හොඳේ. ඒ වගේ ගානක් ආව එක අවුරුද්දක විභාගෙට. A level exam එකේ මේ MCQ එකක් ආවේ. ටක් ගාලා කරා. ටක් ගාලා කරා. වේගේ.
මට ළමයි ප්‍රශ්න අංක 30ට උත්තරය ආවද? හැමෝටම ආවා. ආවද? හරි. හරි. හද. අද මොකටද සමාන වෙන්න ඕනේ ඒක? MGH ටනේ. ඒතර MGH සමානයි මුළු ශක්තිය. ඔය ඝන ගෝලයද මොකද්ද? ඝන ගෝලයක් නේ. ඒතර ඝන ගෝලයක මුළු චාලක ශක්තිය කියලා කියන්නේ ඝන ගෝලයක 3න් 2යි නෙමෙයි. 5න් 2යි. අතනත් පෙරදී තියෙනවා. අතන දාද්දි දාන්න හරියට. ඝන ගෝලයක ළමයි අවස්ථි කූර්ණය මොකද වෙන්නේ? අඩුයි. කුහර ගෝලයේ තමයි අවස්ථි කූර්ණය වැඩි වෙන්නේ. ඇයි? වැඩි ස්කන්ධයක් වැඩි දුරකින් තියෙන්නේ. ඒකයි. ඒ ටියුට් එක ටයිප් කරපු අයියට ගෝලයක් පේන්නේ කොටුවක් වගේ. ඒකයි. නැත්තම් කොටුවක් දන්නේ නැහැ නේ. එක්ක යා පොඩි කාඩේ දැන් ඉගෙනගෙන තියෙන්නේ දැන් මේක පෙන්නුවා මේක මොකද්ද? ගෝලයක්. දැන් ඇත්තට මෙහෙමනේ. මේ හැමදේම ළමයි සම්මතයන්නේ. කවුරු හරි එකෙක් ඒකට ගෝලය කියලා නම දාලා තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ පටන් ගත්ත මේක පෙයර් අර දැන් අපි කියන මේකට පෙට්ටියක් කියලානේ. ඒකට ගෝලය කිව්වනම් ඒක ඒ කාලේ දැන් මෙන්නේ ගෝලය කියලානේ. ඒතර මෙහෙම විහිළුවකුත් නැහැ. අරක වෙන්නවා මා ගෝලය. ඒ වෙන්න පුළුවන් සම්මතය නැහැ. මේකට වතුර බෝතලේ කිව්වා. ඕනම් මේකට කවුරු හරි කාර් එක කියලා කිව්වනේ. ඒතර හැමදාම මේකට කියන කාර් එක කියලා. හැමදේම සම්මතය. කාර් එකට කියන වතුර බෝතලයක් කියලා. ඊපස්ස හැමෝම කියන්නේ අන්න පාරේ වතුර බෝතලයක් යනවා. හරි. එහෙම වෙන්න පුළුවන්. හැම එකම සම්මතයන්නේ ඒකයි. ඒ වෙච්ච හිතන්න එපා. හරි බාන් 30 කියනවා රළු තලයක් දිගේ පෙරලීගෙන යන ගෝලයක් සුමට ආනත් තලයක් හමුවේ ඒ දිගේ ඉහළට ගමන් කරන අවස්ථාවක ඒ තලයේ දිගේ ඉහළට නගින උපරිම උස මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් මේක තමයි පෙරලි එන්නේ. ඒතර අනිවාර්යෙන් මොකද්ද මෙතන පාවිච්චි කරන්නේ? ශක්ති සංස්ථි මූලධර්මය. වෙන මොකුත් නෙමෙයි. ඒතර මෙතන මෙයා පෙරලිමින් තමයි එන්නේ. මෙයාගේ කෝණික වේගය ඔමේගා රේඛීය වේගය v මෙයාගේ අරය ඕනනම් r කියලා දාගමු. ඒතර මෙයා ළමයි මෙහෙම ගිහිල්ලා දැන් මේක සුමටයි. මේ ටික සුමටයි. හොඳයි. ඒ ටික සුමටයි. එයා ගිහිල්ලා මෙහෙම කිසියම් උපරිම උසකට ඔහම නගිනවා. උපරිම h උසකට ඔහම නගිනවා. එතකොට මෙයාගේ ළමයි ආරම්භයේ තිබ්බ චාලක ශක්තිය වැයුනේ මොකටද? එයාගේ විභව ශක්තිය බවට. නේ? එහෙනම් අපි ලිව්වොත් ආරම්භක චාලක ශක්තිය සමානයි කාටද? එයාගේ විභව ශක්තියට. නේ? විභව ශක්තිය. එතකොට ආරම්භක චාලක ශක්තිය කියලා මෙතන ළමයි ගත්තොත් භාගයයි mv වර්ගනේ. භාගයයි mv වර්ග ධන මෙයා භ්‍රමණය මේ පෙරලෙමින් කියන්නේ භ්‍රමණ චලිතයකුත් තියෙනවා. ඔමේගා. එතකොට භාගයයි i ඔමේගා වර්ග සමානයි විභව ශක්තිය කියන්නේ කවුද? mgh. හරි mgh. එතන මෙතන ගත්තොත් භාගයයි mb වර්ග ධන භාගය මෙතන i. දැන් අපි ගත්ත මේ ඝන ගෝලයක් නේ. ඝන. එතන ඝන ගෝලයක් කියන්නේ මොකද්ද? ඝන ගෝලයක් කියලා කියන්නේ 5න් 2යි mr වර්ග. වතාවක් ළමයි මෙතන ඔමේගා කියන්නේ කොහොමද? ඔමේගා කියලා කියන්නේ v බෙදීම r සමානයි mgh. එතන m ටෙම මොහොම කපලා යනවා. මෙතන ඉන්නේ එතකොට v වර්ගය බෙදීම 2යි. මෙතන ආයි මේ දෙකට මේ දෙක කපලා යනවා. එතකොට මෙතන v වර්ග ගත්තොත් මෙතන v වර්ගයට 5 සමානයි gh. හරි. එතන මෙතන ගත්තොත් ළමයි පොදු හරය වෙන්නේ 10යි. 10ට 2 ඒවා 5යි. මෙතන 5යි v වර්ග. 10ට 5 ඒවා 2යි. මෙතන 2යි v වර්ග. සමානයි g කියන්නේ 10යි වතාවක් h. එතකොට මෙතන ගත්තොත් එහෙම හරි
G වලින් තියෙන්නේ sorry. G කියලාම දාගමු. එතකොට G. ඒ නිසා h කෙනෙක් කෙනා සමානයි කවුද? 7යි v වර්ගයට 10යි g කියලා ගන්න පුළුවන්. ඒ තමයි 30. දැන් 30 එක ඉතා වැදගත්. මම කියන්නේ 30 එකෙන් ළමයි ආවා කියලා මේකකුත් ගානකුත් නේ. හරි. හරි. තර මේකේ ළමයි අර එකම ස්කන්ධයේ ඇති කියන්නේ එකම අරයක් සහ එකම ස්කන්ධයක් ඇති වලල්ලක් තැටියක් සහ ඝන ගෝලයක් ආනත තලයක එකම උසකින් තබා මුදාහල විට ඒවා තලයේ දිගේ පහළට ලිස්සීමකින් තොරව පෙරලීගෙන පැමිණේ. තලයේ පහළම පිහිටීමේදී එක් එක් වස්තුවේ මුළු චාලක ශක්තිය අපෙන් අහනවා. දැන් මුලින්ම ළමයි මම නිකන් මේක වෙනම ඇඳ ගන්නා එකම තැනක චුට්ටක්. එතන මෙතන තලය. හරි. තලය. මෙයා තිරසත් එක තීට කෝණයක් මොකක් හරි ආනතයි. මෙයාගේ සිරස් උස මොකක් හරි h. දැන් මේ වලම ඔක්කොම ස්කන්ධ සමානයි. එකක් වෙනවා වලල්ලක් තැටියක් ඝන ගෝලයක්. එතන වලල්ලක් තියෙනවා මෙහෙම. අනිත් එක තැටියක් තියෙනවා. අනිත් එක ඝන ගෝලයක් තියෙනවා. කොහොමද මේ වගේ ස්කන්ධ අරයන් ඔක්කොම සමානයි. ආරම්භක වේගය බිඳුවයි. අවසානයේදී ළමයි මේගොල්ලෝ මෙතෙන්ට එනවනේ. එහෙම ආවහම ඔහොම එනවා. තැටිය ගත්තොත් මේ විදිහට, ගෝලය ගත්තොත්. එතන මෙයාගේ මෙතෙන්දි ළමයි වේගය මම ගන්නම් v1 කියලා. මෙයාගේ වේගය රේඛීය වේගය උදේ. මෙයාගේ රේඛීය වේගය v2, මෙයාගේ රේඛීය වේගය v3. මෙයාගේ කෝණික වේගය ω1, මෙයාගේ කෝණික වේගය ω2, මෙයාගේ කෝණික වේගය ω3. ඒ වගේම මෙතන ගානේ අහල් නැති තව එකක් තියෙනවා. ඒ තමයි මේ කාලය. මෙතන t සමානයි බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. හරි. ඊට පස්සේ මට ඕනේ මේගොල්ලන්ගේ කාලයන්. මෙතන කාලය t1, මෙතන කාලය t2, මෙතන කාලය t3. ඇඳ ගන්න කොටක් ගලව. ඇඳේ නැත්තම් කරේ නැත්තම්.
හරි දැන් බලමු. දැන් මුලින්ම ළමයි අංක 1 මේගොල්ලන්ගේ මුළු ශක්තිය මට කියන්නේ මුළු දැන් අවසානයේ මෙයාලා මෙතෙන්ට එනකොට මෙයාලගේ මුළු චාලක ශක්තිය සමානයි කාටද ඔක්කොම? දැන් චාලකත වෙන වෙනම හෙව්ව එක හරි. මගේ ඔක්කොම සමානයි කාටද? මෙයාගේ උස නිසා ඇති කරන විභව ශක්තියට. ඇයි? මෙයාගේ තිබ්බ විභව ශක්තිය තමයි මෙයාගේ චාලක ශක්තිය වලට පරිවර්තනය වුනේ. එතකොට විභව ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වූ නිසා මුළු චාලක ශක්තිය සමානයි විභව ශක්තියට. ඒ කියන්නේ විභව ශක්තිය කියන්නේ mgh. ඒක හරිද? ඊට පස්සේ රෝම ඉලක්කම් 2. අපෙන් අහලම එක් වස්තු වල රේඛීය වේග. දැන් රේඛීය වේගත මුලින් වලල්ලට දාමු. වලල්ලට ළමයි දැම්මොත් එහෙම මෙයාගේ ආරම්භයේ විභව ශක්තිය mgh අපි ළමයි වෙලම හෙව්වනේ දර වලල්ලක මුළු චාලක ශක්තිය. ලියලා හදන්න ඕනේ හරිනම්. ඉතින් පොඩ්ඩක් කම්මැලි. ඒ කියන්ටක් ගාලේ කීයද? හෙව් එක වලල්ලේ කීයද? mv වර්ග. එතකොට mv වර්ග අතනින් ගත්තේ හොඳේ. එතකොට m කපල යනවා. එතකොට v1 කියලා මම ගන්නම්. v1 කියන එක කියන ළමයි සමානයි gh වල වර්ගමූලය. ඊට පස්සේ කවුද? ඊට පස්සේ ළමයි 31. 31 ගත්තොත් මට කියන ටක් ගාලා mgh මුළු චාලක ශක්තිය සමානයි කාටද? 4න් 3යි mr වර්ග. mv වර්ග. same time කපලා යනවා. එතකොට එතන v2 එයා v2 කියන එක කියන ළමයි සමානයි 4යි gh බෙදීම 3 වර්ගමූලය. හරිද? ඔහොම. එතකොට v2 කියන එක කෙනා ඕන්නම් මම ගන්නම් 1.3යි gh වල වර්ගමූලය කියලා මට අර ඒවා සංසන්දනය කරගන්න ලේසියට මම එහෙම දාගන්න. ඊට පස්සේ ආයේ ඝන ගෝලයක. ඝන ගෝලය ගත්තොත් ළමයි එතන mgh කියන එක කෙනා සමානයි කවුද? 10න් 7යි mv වර්ගනේ. එතන m ට කවල ගියම එතන v කියන එක කෙනා v3 කියන එක කෙනා සමානයි 10යි gh බෙදීම 7 වර්ගමූලය. ඒ කියන්නේ v3 කියන එක කෙනා සමානයි 1.34ක් 4යි 28යි 2යි 20ට 4ක් 2.14යි. කොහොමද? දශම ගණන් ගන්න මම පොඩි මට අර ඕනකමකට. ඇයි මොකක්ද ඕනකම? අපෙන් අන්තිමට මම උඩ අන්තිමට පොඩ්ඩක් කියනවා මේ කවුද මෙතන මුලින්ම එන්නේ? අන්න ඒ වගේ දේවල් ටික. මට ඒකට ඕන නිසා තමයි මම මෙහෙම දාගත්තේ. නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්තම් මෙහෙම තිබ්බත් ඇති. ඔයාලගේ උත්තර වල තියෙන්නේ මේ විදිහට. මට තා පොඩ්ඩක් ගාන චුට්ටක් කියලා දෙන්න ඕන ඔයගලන්ට. ඒ නිසා මම එහෙම ගත්තේ. ඔයාලත් එහෙම ගන්න. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද ගානේ අවසානයේ? රේඛීය වේග ටික අහනවා. ඒක හරි. ඊට පස්සේ කෝණික වේග ටිකත් අහනවානේ. රේඛීය වේග ටික අහනවා. ඊට පස්සේ කෝණික වේග අතර අනුපාතය. දැන් ළමයි කෝණික වේග ගත්තත් මොකද්ද වෙන්නේ? කෝණික ප්‍රවේග. කෝණික වේග ගත්තොත් අපි දන්නවා v සමානයි r ඔමේගා. ඒතර ඔමේගා කියන එක්කෙනා සමාන ළමයි v බෙදීම r නේ. v සමානයි r ඔමේගා. ඒතර ඔමේගා කියන්නේ v බෙදීම r. මේ හැම එකේම ස්කන්ධත් සමානයි. අරයත් සමානයි නේ. ඒ නිසා හැමෝගෙම ඔමේගාත් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒ නිසා ළමයි ඔමේගා අතර අනුපාතය මම ගත්තොත් ඔමේගා කියන එක්කෙනා මෙතන සමානුපාතිකයි v ට. හරිද? ඔමේගා කියන එක්කෙනා සමානුපාතිකයි v ට. ඒතර ඔමේගා 1 අනු ඔමේගා 2 අනු ඔමේගා 3 කියන එක්කෙනා සමානයි v1 අනු v2 අනු v3. එහෙම ගත්තොත් ඔමේගා 1 අනු ඔමේගා 2 අනු ඔමේගා 3 කියන එක්කෙනා සමානයි දැන් v1 අනු v2 අනු v3 කියන්නේ gh අනු v2 කියන්නේ 4යි gh බෙදීම 3 වර්ගමූල අනු ආයි 10යි gh බෙදීම
7 වර්ගමූලය. අනුපාත ගත්තොත් කීයද? 1ට 4 බෙදීම 3 වර්ගමූලයට 10 බෙදීම 7 වර්ගමූලය. ඔව්. තේරුණාද? හරි. ඊට පස්සේ පොඩි වැදගත් දේවල් ටිකක්. දැන් මේ පොඩි වැදගත් දේවල් ටික. වැදගත් දේ තමයි මෙහෙම. වැදගත් දේ තමයි ළමයි මට ඔයාලා කියන්න මේකේ මුලින්ම පල්ලෙහාට එන්නේ කවුද? මේ හොයපු දේවල් ටික දිහා බලලා මට කියන මුලින්ම පල්ලෙහාට එන්නේ කවුද? මට කියන මුලින්ම පල්ලෙහාට එන්නේ වලල්ල කියන කට්ටියත් උස්සා. වලල්ල. තැටිය. ගෝලය කියන කට්ටිය. ගෝලය. ඇයි? එයාට තමයි මොන වේගයක් තියෙන්නේද? වැඩිම වේගයක් තියෙන්නේ. නේ? ඒතර වැඩිම වේගයක් තියෙන එක්කෙනා ළමයි ඉක්මනටම එන්නේ. නේ? ඒත් අපි දන්නවා එහෙනම් මේක ගත්තොත් මේකේ V1ට වඩා විශාලයි V2 ඊට වඩා විශාලයි V3. නේ? ඒ කියන්නේ වැඩිම වේගයක්. වැඩිම ප්‍රවේගයක් පවතින්නේ ඝන ගෝලයටයි. හරි වැඩිම ප්‍රවේගයක් පවතින්නේ ඝන ගෝලයටයි. එම නිසා පතුලට ඉක්මනින් පැමිණෙනුයේ කවුද? ඝන ගෝලය. ඝන ගෝලය. හරි. ඒ කියන්නේ දැන් V1 විශාලයි V2 විශාලයි ඊට වඩා විශාලයි V3. ඒතර V1 විශාලයි V2 විශාලයි V3. එම නිසා T1 කියන්නේ මෙයාට එන ගත වෙච්ච කාලෙනේ. ළමයි සාමාන්‍යයෙන් වේගය අඩුයි කියලා කියන්නේ යාට වැඩි කාලයක් ගත වෙනවා කියන එකනේ. වේගය අඩුයි කියලා කියන්නේ යාට මොකද්ද? වැඩි කාලයක් ගත වෙනවනේ එන්නේ. ඒ නිසා T1 කියන එක්කෙනා විශාලයි, T2 විශාලයි, T3 කියලා ගන්න පුළුවන්. එම නිසා මට කියලා මේකට හේතුව මොකද්ද? මේකට හේතුව උනේ මොකද්ද? හේතුව උනේ දැන් මේගොල්ලෝ ස්කන්ධත් සමානයි, අරයත් සමානයි. මෙහෙම වෙනස් වෙන හේතුව උනේ මොකද්ද? ඒගොල්ලන්ගේ හැඩයනේ. ඒ කියන්නේ කොහොද? අවස්ථිති කූර්ණේ. අන්න හරි. අවස්ථිති කූර්ණේ. අවස්ථිති කූර්ණේ වෙනස් වෙච්ච නිසා තමයි මේගොල්ලන්ගේ වේගය වෙනස් වුනේ. මේගොල්ලන්ගේ කාලය වෙනස් වුනේ. ඒක අපි ගත්තොත් එහෙනම් අවස්ථිති කූර්ණය මට කියන්නේ වැඩිම වෙන්නේ කාගේද? දැන් වලල්ල ගත්තොත් එහෙම mr වර්ග. තැටිය ගත්තොත් එහෙම භාගය mr වර්ග. ගෝලය ගත්තොත් එහෙම 5න් 2යි mr වර්ග. ඕමනේ. එතන වැඩිම අවස්ථිතියක් තියෙන කාටද? මේක I1, I2, I3 කියලා ගත්තොත් වැඩිම අවස්ථිතියක් තියෙන්නේ වලල්ලට. ගෝලයට නෙවෙයි වලල්ලට. නේ? ඒතර වලල්ලට වැඩිම අවස්ථි කූර්ණයක් තියෙනවා කියන්නේ අඩුම වේගයක් තියෙනෙත් කාටද? එයාට. වැඩිම අවස්ථිති කූර්ණයක් සහ අඩුම කාලයක්. මේ අඩුම වේගයක් සහ වැඩිම කාලයක්. තේරුණාද? අන්නේ ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මේක අපි ගත්තොත් එහෙනම් I1 කියන එක්කෙනා විශාලයි I2 කියන එක්කෙනා විශාලයි I3. ඒ කියන්නේ Iත් එක්ක ළමයි පරස්පර සම්බන්ධයක් තමයි තියෙන්නේ කාටද? ප්‍රවේගයට. ඒ වගේම Iත් එක්ක පරස්පර සම්බන්ධයක් තමයි තියෙන්නේ කාත් එක්කද? මේ සමානුපාතික සම්බන්ධයක් තමයි තියෙන්නේ කාටද? කාලයට. තේරුණාද? ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. ඕක එකපාරක් දෙපාරක් අහලා තිබ්බ එක්සෑම් එකේ MCQ වලට. ඉක්මනින්ම කවුද එන්නේ කියලා. හරිද? ඒතර ආයි මේ වගේ හදින්න බෑනේ. නේ? හදින්න බෑ. කෙලිම කවුද? අවස්ථිති කූර්ණය බැලුවා. අවස්ථිති කූර්ණය වැඩිම එක්කෙනාට තමයි වැඩිම කාලයක් කියන්නේ. ඇයි අවස්ථිතිය කියන්නේ මොකද්ද? අවස්ථිති කූර්ණය කියන්නේ අවස්ථිතිය කියලා කියන්නේ එයාගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. අවස්ථිතිය වැඩි කියන්නේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත වැඩි. අකමැත්ත වැඩි කියන කැමැත්ත අඩුයි. ඒතර එයා තමයි පරක් වෙලා මේ. නෑ අකමැත්තෙන් එන්නේ. නේ? අන්න එහෙම තමයි තේරුම් ගන්න ඕනේ සිද්ධිය. පැහැදිලිද? මේක දාගන්නකො මම පොඩි වාක්‍යයක් දෙන්න.
ඔය දේවල් ගොඩාක් වැදගත් වෙන්නේ MCQ වලට. හරිද? සෑහෙන වැදගත් MCQ වලට ඔක. හරි. දැන් හරි. ලියන්න මෙහෙම ඊට පස්සේ ලියන්න. එනම් මින් පැහැදිලි වනුයේ අවස්ථිති කූරණයේ වැඩි වන විට එනම් වස්තුවේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. වැඩි වන විට මන්තුවට කිව්වේ වෙනස් කිරීම දක්වන අකමැත්ත වැඩි වන විට එයට පහළට පැමිණීමට වැඩි කාලයක් ගතවන අතර පහළදී අඩු කෝණික ප්‍රවේගයක් පවතී. අවස්ථි කූර්ණයේ වැඩි වෙද්දී කෝණික වේගයත් අඩුයි, රේඛීය වේගෙත් අඩුයි. ඒ පහළදී අඩු වේගයක් පවතී. හරි. දැන් එන්න පිටු අංක 11ට. පිටු අංක 11 ළමයි තියෙන 2005 ගාන. 2005 ගාන ඉක්මනට කරන්න. ඒක රෝම ඉලක්කම් 3 කරන්න එපා. රෝම ඉලක්කම් 3ට ආවට පස්සේ මට කියන්න. නෑ හතරත් පුළුවන්. හතර බැරි කමන්නේ. තුනත් පුළුවන්. මම තුනේ සමීකරණ මේක දැන් දානවා. රෝම ඉලක්කම් 3 හදන්නේ I1 omega 1 සමානයි I2 omega 2 කියන්නේ කෝණික ගම්මිතා සංස්ථිතිය. අපි දැන් ඒක කරන ඊළඟ සතියේ.
මේක උතන පොඩ්ඩක් තියෙනවා. ඒ නිසා මම ඒක පොඩ්ඩක් කියලා කියන්නම්. I1 omega 1 සමානයි I2 omega 2. ඒ කියන්නේ ආරම්භක කෝණික ගම්‍යතාව සමානයි අවසාන කෝණික ගම්‍යතාව කියන එක. මටද ටක්කර්
හරි එහෙනම් මතක ඇතුව ඔක අනිවාර්යෙන්ම ලබන සතිය වෙද්දි කරගෙන ඉන්න. ගම්මිතාවයට මේක පාවිච්චි කරලා ගාන හදන්න. ඒතොර හරි. එතලම ඊළඟ සතියේ ක්ලාස් එක තියෙනවද? ඊළඟ සතියේ අපි කරනවා කෝණික ගම්මිතාවය සහ කෝණික ගම්මිතා සංස්ථಿತಿ නියමය. අපි රේඛ ගම්මිතා නෙමෙයි රේගසනී. රේගසනී වගේ කෝගසනී අපි කරනවා. ලබන සතියේ. එහෙම කරලාමයි ලබන සතියේ හරිද? ලබන සතියේ වෘත්ත චලිතය ඉවරයි. සර් මේ භ්‍රමණ චලිතය ඉවරයි. හරිද? භ්‍රමණ චලිතය සම්පූර්ණයෙන් අවසන් කරනවා මේකෙන් පස්සේ. එදාට ඉවරයි මේක හොඳේ. ඊට පස්සේ අදී තියෙන්නේ වෘත්ත චලිතයේ කොටස. ඊට පස්සේ එතනින් එහාට භ්‍රමණ ත්‍රව ස්ථිතිය තරල ගතිය ඔය කොටස් ටික තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා මේ අනිවාර්ය ලබන සතිය මිස් කරගන්න එපා. අනිවාර්යෙන් එන්න. හරි. හරි. එහෙනම් අද නවත්තමු.